1 2 3 4 5 6 7 and 8 1 2 3 4 5 අපි මේ පාර කරන්නේ හින්දි සින්දුවකට නර්තනයක්. ඉතින් ගිය පාර අපිට විනිශ්චය මණ්ඩලය අඩුපාඩු කිහිපයක් පෙන්වලා දුන්නා. ඉතින් මේ නර්තනයේදී අපි ගොඩක් උත්සාහ කළේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න. ඉතින් මම හිතනවා ඒ අඩුපාඩු හදාගන්න පුළුවන් වුණා කියලා. ඉතින් අසක ගොඩක් උදව් කරා. බලාපොරොත්තු තියෙන ඉදිරි වටේටත් සහභාගී වෙන්න. ඉතින් බලාපොරොත්තු වෙනවා මේ පාර නර්තනය හොඳින් කරන්න. එදා සිරස කුමරිය ලෙස ජනතා ප්‍රසාදයෙන් අභිසෙස් ලද ශලනිට සිරස ඩාන්සින් ස්ටාර්ස් මාවතේ සුපිරි නර්තන තාරකාව ලෙස කිරුළු පැළඳිය හැකිද? क्या बोलती तू? क्या मैं बोलूं? सुन सुना आती क्या खंडाला? क्या करूं? आगे मैं खंडाला. घूमेंगे फिरेंगे नाचेंगे गाएंगे ऐश करेंगे और क्या. मुश्किल जीना इश्क कमीना कर दे मुश्किल जीना इश्क कमीना. मुश्किल जीना इश्क कमीना. But I love इश्क बबुआ. Doing the miles of ride, doing it big like I live in the Taj Mahal. Shit, I don't get in the fly. That's why they love enough.
ඔබගේ ලස්සන මූණ ඔය ලස්සනට පාවිච්චි කරා. ඔබ උපයෝගී කරගත්තා. ඔබගේ ඒ ගීතයට ලස්සනට ඒ මූණේ හැංගීම ඔබ ලස්සනට උපයෝගී කරගත්තා. මම ඒක දකින්න ලොකු විශේෂත්වයක්. අනිත් එක තමයි ඔබගේ ගීතයේදී ඒ අවශ්‍ය ඒ නර්තනය ඉතාම හොඳින් ඔබ අපිට ඔබගේ නර්තන හැකියාව අපිට පෙන්වනවා. ඒ වගේම අසංගත ඇත්තටම මේ හොඳ නර්තන ශිල්පියෙක් අපි ඔහු හැම වෙලෙම ඒක අපිට ඔප්පු කරනවා. නමුත් ඔබත් මං හිතනවා ඔහුත් එක්ක කරට කර ඔබගේ නර්තන හැකියාව ඉතාම හොඳින් අපිට ඉදිරිපත් කරා. ඔබ ඉතා හොඳ නර්තනයක් තමයි අපිට ඉදිරිපත් කරේ. මම ඔබට සුබපත් කරනවා. පැහැදිලිවම කියන්න පුළුවන් ඔබ දෙදෙනා මේ නර්තනය හොඳට පුහුණු වෙලා හොඳ විශ්වාසයකින් යුතුව ඒ නර්තනය ඉදිරිපත් කළා. අසංගත් එක්ක ඔබ ඉතාම හොඳට පෑහීමෙන් හැම ඉරියව්වක්ම එකට පෑහෙන්න නර්තනය ඉදිරිපත් කළා. අසංග කියන්නේ ඉතාමත්ම දක්ෂ නර්තන ශිල්පියෙක්. ඒ නිසා ඔබ ඔබේ නර්තනය ඔහු සහකරු වශයෙන් තියාගෙන නිර්මාණය කිරීමේදී ඉදිරියේදී ඔබ අපි මෙතෙන් දකින්න බලාපොරොත්තු වෙනවා. ඔබ ඔහුට වුමනාවට වඩා අවධානය යෙදෙන විදිහට නර්තනයේ නිර්මාණය කරගන්න එපා. ඇසිල්ලක් අවසර ලැබුණ ගමන් ඔහු හැමදේම පැහැර ගන්නවා. ඒකත් ඔළුවේ තියාගන්න. ඔබට සුපදනවා. ඔයාට හොඳ නර්තන හැකියාවක් තියෙන විදිය අද ඔප්පු කරලා පෙන්නනවා. අපි හැමෝම පිනෙවෝ ඒ වගේම හැම ප්‍රේක්ෂකයෙක්ම පිනවන්න පුළුවන් විදිහේ නර්තනයක් ඔබ ඉදිරිපත් කරා. ඔබ දෙදෙනාටම සුබ පතනවා. බොහොම ස්තුතියි. Sirasa Dancing Stars. ශාලිනී තාරකා සමග අසංග ශාලිනී ඔබට ලැබුණ ප්‍රතිචාර වල හැටියට ඔබ මෙහෙම ඇවිල්ලා හරියන්නේ නැහැ. කෑ ගහලා නේද? නේද? එහෙම නෙන්න ඕනේ. කොපෙකට බලන්න සතුරු කොහොමද ප්‍රකාශ කරන්නේ? අන්න හරි. ඔහොම තමයි එන්න ඕනේ. මොකද බොහොම හොඳ ප්‍රතිචාර තමයි විනිශ්චය මණ්ඩලය විසින් ලැබුණේ. ශාලිනී ඉතින් විනිශ්චය මණ්ඩලයේ කියා සිටියා ශාලිනී ලස්සන මූණක් තියෙනවා. හොඳ රිද්මයක් තියෙනවා. හොඳ නර්තන හැකියාවක් තියෙනවා. ඒ වගේම ඇසිල්ලකින් අසංග ඔබගේ අවධානය හොරා ගන්න. දැන් ඒකට මොකද කරන්නේ? මට තව ප්‍රැක්ටිස් කරන්න වෙනවා. තව ප්‍රැක්ටිස් කරන්න වෙනවා නේද? අසංගතක නර්තනයේදී මෙන් ශාලිනී දැන් පුහුණුලා තියෙනවා අසංගේ මට්ටමට නටන්න. හැබැයි අර ඇසිල්ලකින් අවධානය යන එක අපි කොහොමද හදාගන්නේ කියන එක ප්‍රශ්නේ නේද? අපි ඒක ලබන වටේදී බලමු නේ. මොකද ප්‍රතිචාර ගැන හිතන්නේ? ශාලිනී හිතනවාද ශාලිනී උපර මේ කරා කියලා? ඇත්තටම ඔව්වා මේ අපි ගොඩක් ප්‍රැක්ටිස් කරලා මේක පේනවා. උපරිමයෙන්ම කරා කියලා හිතනවා. හොඳයි. ඉතින් ශාලිනී බොහොම විශ්වාසයෙන් තමයි ඉන්නේ තමන්ගේ නර්තන අංගය ගැන. ඒ නිසා හොඳ විශ්වාසයක් ඇති ලකුණු තත්ත්වය ගැනත් එහෙම නේද? විශ්වාසයි. හොඳයි. අපි බලමු මේ විශ්වාසය තහවුරු වෙයිද කියලා. ලකුණු 8ක් ලැබෙනවා. රවීන්ද්‍ර නන්දිනි මහත්මයා ලකුණු කීයක් ලබා දෙනවද? ලකුණු 8ක්. සබිතා පෙරේරා මහත්මිය ලබා දෙන ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 8යි. තවත් ලකුණු 8ක්. හොඳයි. ශාලිනී සහ අසංග කැමති සිරස ඩාන්ස් ස්ටාර්ස් වේදිකාව මතට ඇවිත් ඔබව තව තවත් ඔවුන්ගේ නර්තනයෙන් පිනවන්න. ඉතින් ඒ අවස්ථාව ලබා දෙන්න පුළුවන් ඔබටම පමණයි. එහෙම නේද ශාලිනී? ඉතින් ඔබ කල යුත්තේ ඔබේ මනාපය උන්ට ලබා දීම. FGS හිස්තනක් අංක 2 ටයිප් කරලා සෙන්ඩ් කරන 7788ට ලංකබේ දුරකථන මාර්ගය ඔස්සේ 1577 ඩයල් කරලා ඔබේ මනාපය ලබා දෙන්න. අංක 2ට ඒතර ඔබේ මනාපය ලැබෙන්නේ ශාලිනී සහ අසංගට. එහෙමනම් ආපු විදිහට යනවා. යේ! Okay.